ආයිබෝන් කොහොමද? අද යනවා ඉතින් ගින්ගම් නදී තීරයෙන් සීතල කඳු වැටියකට. දැන් මං ඉන්නේ තරහ කඳු මුදුනක තමයි. ඒ කියන්නේ දාම්මල පාර. දාම්මල පාරේ ටිකක් උඩහට යනකොට වෙලා මාර ලස්සන තැන් තියෙනවා. උඩට යන්න තවත් ලස්සනයි. දැන් මං අපි දැන් ගෙදර මෙහි ඉඳන් අපි යනවා දැන් වෙන තැනකට. යන්නේ සීත කඳු කරේකට. ගින්ගම් නදී තීරයෙන් සීත කඳු කරට කිව්ව මං ඒකයි. මෙතන විවර් මාර ලස්සනයි. ඔයාලට පෙන්නන්න. බණ්ඩු කොහොමද ලස්සන බලාකුළුටියත් එක්ක මේ පැත්තෙන් කඳු වලල්ලක් තියෙනවා. ඒ ගමන සගඩු දැන් ඉස්සරහදී හම්බ වෙනවා. අපි කට්ටියත් එක්ක අපේ ගමන කන්ටිනියු කරමු. ගිල්ල බලමු. නැවතත් මාර ලස්සන තනක් අර ඉස්සෙල්ලා මං කිව්වනේ අර මේ ගින්ගම් නදී තීරයෙන් සීත කඳු කරට කියලා. අර දැන් මම මේකේ ඔක්කො කරලා පෙන්නන්න නවන්නේ. බලන්නකෝ. කොහොමද ලස්සන? ඔයාලට පේනවද? මේ තමයි ගින්ගම් කොමලිය. මාර ලස්සනයි. දැන් මං ඉන්නේ මහබෝධිවත්ත හන්දියේ. ඒ කියන්නේ මහබෝධිවත්ත හන්දිය කියන්නේ මේ පැත්තෙන් ගියොතින් මාපලගම් පැත්තට යන්න පුළුවන්. දැන් අපි අතර මෙන්න මේ පැත්තට පාරේ ගියොතින් තවලම දැන් මං ආපු පැත්ත. ඒ කියන්නේ තවලම දාම්මල ඒ ටික. දැන් මේ පැත්තට ගියොතින් උඩුගම. ඒ කියන්නේ කන්නලිය රක්ෂිතය යනවා නම් මේ පාරෙන් යනවා නම් කන්නලිය රක්ෂිතය බලන්න යනවා නම් මේ පැත්තෙන් යන්න පුළුවන්. අපි දවසක අනිවාර්යෙන් යමු. කන්නලියේ කබ්බලේ කන්ද තියෙනවා හයික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට ගියොතින් තවලමෙන් ගියොතින් තවලම නෙළුව පැත්තට වෙන්න තවලම දූවිලියල්ල නෙළුව පැත්තෙන් දූවිලියල්ල ඊට පස්සේ වෙලා සිංහරාජ අය අමතක කරන්න බැරි වනාන්තරයක් උස්මනාන්තර ඊට පස්සේ ලාංගගම සුන්දර පළාතක් ඉදින් එක මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට ඇවිල්ලා ලස්සන ඉඳලා යන්න. අපි ඊළඟට හම්බෙමු අපේ ගමන ආරම්භ කරන ස්ථානේ. අපිට දැනටවත් පරක්කුයි ට්‍රේන් එක අල්ල ගන්නත් ඕනේ. ඒක නිසා අපි යමු. ගිහලා කතා කරමු. දැන් ඉතින් අපි මේ ආවා කොළඹ කොටුව දුම්රිය ස්ථාන. හරි ලස්සනට රෑනේ ගොඩක් කට්ටියක් ඉන්නවා. ඔයාලට අන්තරවල දෙන්න බැරුණා මේ අද මාත් එක්ක ගමනට යනවා තිනුපේ ඉන්නවා. මේ පැත්තේ තිනුපේ ඉන්නවා. මේ පැත්තේ අපේ මාස ඉන්නවා. මේ පැත්තේ අපේ ගෙවිදු ඉන්නවා. අපි ඊට දවල් වෙලා කතා කරමු. මොකද දැන් රෑ නිසා අපිට ඉඳලා පේන්නේ නැහැ. ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න පුළුවන්. ලස්සන නෙළුම් කුල්ල පේනවා මෙන්නකට. යමු පිටුවට යමු. හරි. වරයන් කරා. ඒක ගිටාව. ඒක කොහෙද ඒක? අපිට ආයෙමත් ඉතින් 9:00ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. ඉතින් මේ ඒ වෙනකන් ඉතින් දැම්ම නම් තාම 7යි ගානේ වෙලාව. නෙළුම් කුණ ලස්සනට පේනවා මේ මෙතෙන්ට හැබැයි. පේන්නන් නම් හොමින්න බලන්න. අර රැට තමයි ඉතින් නෙළුම් කුණ ලස්සන බලනවා නම් එන්න ඕන. අවලම් බලන්න. කොහොමද නෙළුම් කුණ ලස්සන? නෙළුම් කුණ මාර ලස්සනයි ඉතින් මේ පියවිසින් දකින්න තරම් ඉතින් කැමරා එකට ලස්සනට පේන්නේ නැති වෙයි. අනිවාර්යයෙන්ම ඉතින් කියන්න තියෙන්නේ
ලංකාවේ වුණ තරම් සුන්දර තැන් තියෙනවා. ඇවිල්ලා බලන්න. Good morning. කොටුවෙන් පස්සේ හම්බෙන පළවෙනි වතා අලුත් දවසක ආරම්භයක්. දැන් ඉන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ. ඒ කියන්නේ පට්ටිපොළ. ඒක සඳහන් වෙන විදිහට මීටර් 1891ක් ඉහළින් තමයි මේ දුම්රිය ස්ථානේ පිටලා තියෙන්නේ. ආවම සීතලක් තියෙන මේ වෙලාවේ. තව පැය දෙකක විතර ගමනක් තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා අපි තව ටිකක් කතා කරමු. දැන් වෙලාව 6යි. අර පැත්තෙන් ඉර නැගගෙන එනවා. දැන් ඉන්නේ ඉතින් මේ ඔහිය ස්ටේෂන්. ට්‍රැවල් කරන කට්ටියක ඉතින් එක්තරා වූ විශේෂත්ම දුම්රිය නවතුම් පළාත තමයි ඉතින් ඔහිය ස්ටේෂන් කියන්නේ. මේ කියලා පැවුවට පස්සේ නම් මාර ලස්සන විදියට ගියේ. අර පැත්තෙන් තියෙන කුඩියට වගේ ඉර පාගෙන එනවා ඉතින්. අපි හොඳට මිරේ පැවුවහම පස්සේ හම්බෙමු. මේ තමයි අපි අද උදේ කෑම එක සකස් වෙන ආකාරය. එමාස ගැටින් බටර් ගාලා දීලා අපි ගෙදරින් මෙතන සීනි දාලා අන්තිමට නිමෝම විදිහට මේක අරගෙන ඉවරලා අර විදිහට හනුමාය තියෙනවා. අදර මේ ගොඩක් බඩගිනි අපිට මේ පොඩ පැය 12ක් විතර වගේ අපි ඉඳගෙන ට්‍රේන් එකකින් නම් ආවා. ඉතින් නම් මේ රැට කෑව බස් එක විතරයි. ගෙදරින් පාන් ගන්නවා. දැන් අපි ඉතින් බඩ ගාගෙන හරහා. බඩගිනි. පැය 14 ගමනකින් පස්සේ දැන් අපි ඉන්නේ බදුල්ල දුම්රිය ස්ථානයේ. අපි දැන් බදුල්ල යන අපි යනවනේ පස්තරට. පස්තර බස් යවර යන කලින් අපිට තව බඩු වර්ගයක් තියෙනවා ගන්න. ඒ බඩු ටික ගන්නත් ඕන. මෙතනත් පොලක් වගේ එකක් තියෙනවා. ඒක බලන්න මෙතනින් ගන්න පුළුවන් වේද නැත්නම් වෙන කොහෙන් හරි ගන්නවද කියලා. පොළු සෙට් එකේ ඉන්නවා මේ. මෙතන ඉන්නවා කට්ටියව. මෙතන ඉන්නවා. ජමාල් ඉන්නවා මේ පැත්තේ. ගෙවිද ඉන්නවා. සිනුපු ඉන්නවා. මේ විතර පොළක් තියෙනවා. අපි මේ ගිහලා බලමු. පොළේ කොහමද අද තත්ත්වය කියලා. යන්න. Malapanay. Lava ka na. Jadi tu. Mainnya ada belum, Bang? Kira-kira Kira? Baru juga nak gata friends, so अभी baru juga है baru juga पहनना पे, ता baru juga तीरा baru juga hari, yang अभी dia ना master, ya apa ya, baru juga tahu nih, वाला में, itu train, baru juga train में क्या ना, train में क्या ना मैंने train में क्या itu pas वेला वो stand एक ना वाला, මේ පැත්ත රෝඩ් එක පාවිච්චි කරනවා ස්ටෑන්ඩ් එකට යන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්ත තමයි බදුල්ල ස්ටෑන්ඩ් එක. මේ පැත්ත වේගයි
සින්න කියලා පැත්තක්. මේ පැත්ත යන්නේ මේ පැසින්නට. ස්ටෑන්ඩ් යනවා නම් මේ පැත්තට යන්න ඕන. අපි ඉතින් ස්ටෑන්ඩ් එකට තමයි අපි යන්න ඕන. මට හරි. ඔයගොල්ලන්ට ස්ටෑන්ඩ් එකට යන ත්‍රී වීලර් එකක් එහෙම ගන්නවා නම් මෙතනින් ගන්න පුළුවන් මේ රුපියල් 50යි නේද? ගන්නද? රුපියල් 50ක් වගේ ගණක් තමයි ගන්නවා කියන්නේ. අපිට ඉතින් මේ පයින් යන පුළුවන් නිසා අපි පයින් යනවා. ඔයාලා අර පාරෙන් ඇවිල්ලි වෙලා ස්ටෑන්ඩ් යන පාරට ඇවිල්ලි වෙලා මේ වගේ ක්ලොක් ටවර් එකක් තියෙනවා බලා ගන්න. ක්ලොක් ටවර් එකක් තියෙනවා. එතනින් අර මේ පැත්තට ගියොත් පස්තර පැත්ත, මේ පැත්තට ගියොත් මේ පාර ගියොත් බදුල්ල ටවුන් එකට යන්න පුළුවන්. අපි දැන් ටවුන් එකට ගිහිල්ලා බස් එකේ තමයි පස්තර පැත්තට යන්නේ. ඒ කියන්නේ මේ පැත්තට යන්න ඕන අපි. අපි ගිහලා බලමු නේ. ඊයේ අවස 3:00 මාරට අපි ආරම්භ කරමු. අර ට්‍රේන් එකේ බයිසිකලෙයි ෆයිනුයි ඇවිදපු ගමන් සෙට් එකේ අවසානයේට දැන් ආවා. හරිද? අවසානයේ කොතරද කිව්වොදී දැන් ඉන්නේ බදුල්ල පස්සර පාරේ ඇවිල්ලා පස්සරින් පිටමාරුවට ඇවිල්ලායි දැන් ඉන්නේ. දැන් ඔයගොල්ලෝ මට පස්සරින් නම් කියන්න බැරුණා විස්තරේ. පස්සරින් නම් බස් එකේ සාමාන්‍යයෙන් බදුල්ලේ නම් පස්සරට බස් එකේ ගාන රුපියල් 180ක් වගේ. 180ක් වගේ. ඒ කියන්නේ මේ දැන්. ඒ කියන්නේ 2025 ගාන. ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. ඔයා මගේ වීඩියෝ එක බලන කාලේ යනකොට කොහොමද අපි දන්නේ නැහැ. නමුත් මේ කාලේ යනකොට නම් එහෙමයි. හරිද? එතකොට ඉවරලා කිලෝමීටර් 19ක් වගේ තියෙන්නේ. පැයක වගේ කාලයක් යන බස් එක යනවා. පෞද්ගලික වාහනයක නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඇවිල්ලා ඔයා පිටමාරුව බස් එක නගින්න ඕන. තව තියෙනවා මේ කන්දේ හැ පැත්තෙන් නගින්න පුළුවන්. මෙහා පැත්තෙන් නගින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි නගින්නේ තියෙන නාගාරාම විහාරගාමින් තමයි අපි ගොඩක් කර මේක නගින්න තීරණය කරගත්තේ. ඒක නිසා අපි පිටමාරුව බස් එකේම ආවා. පිටමාරුව බස් එකක් සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි මේ පැත්තට බස් තියෙනවා. ඔය මඩුල් සියම් පාර යන බසුත් මේ පැත්තෙන් තමයි ගොඩක් වෙලාට යන්නේ. පිටමාරුව බස් එකේ ආවම පස්සේ වෙලා ලේසි පිටමාරුව බස් එකේ ටිකට් ගන්න ඕන ලුණුගල කන්ද ගාව බස් යන්න පුවහම පස්සේ වෙලා හරි. ඒකට මේ දැන් අපි ඉන්නේ ලුණුගල කන්ද පාමුල. ඔයගොල්ලෝ පේනවද දැන් මේ පැත්තේ? මේ පැත්තේ මේ ඔය කන්ද තමයි අපි දැන් නගින්න හිතන් ඉන්නේ ලුණුගල කන්ද. එතකොට ඔයගොල්ලෝ එතන බැහැලා බහින්න ඕන තැන මෙන්න මේක. මෙතන තියෙනවා මේ නිල් පාට බෝඩ් එකක් දාලා. මෙතන තුම්මන් හන්දියක් තියෙනවා. ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ මැදවෙල ගම කියලා. හොඳට මතක තියාගන්න මේ මෙතන. මෙතන තමයි තියෙන්නේ. එන්න මේ වගේ බෝඩ් එකක් තියෙනවා. විතර බහින්න ඕන. ඇහැලි වෙලා මේ අපි මේ විතර පල්ලෙහා රතනින් වතුර පාරක් ගලාගෙන යනවා. මේ මෙතන. මේ වතුර පාර ගලාගෙන මේ පල්ලෙහා මෙන්න මෙතනින් තමයි යන්නේ. එතනින් ඕගොල්ලන්ට එනවා නම් ඔය මූණකට හොද ගන්නත් පුළුවන්. මේ වතුර පුරව ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගලාගෙන යන වතුර පාරක් නිසා එහෙම අපිරිසුදු තාගක් යන කියන්නත් බෑ අපිට. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ඉතින් මේ කන්ද ළඟින් තමයි තියෙන්නේ. දැන් දවල් 1:00 වගේ ඇති. ගොඩක් මේ දවස්වල නම් අවු සැරයි. වැසි පාඩක් නම් පේන්නත් නැහැ. ගොඩක් රස්නේ. උලම් පාරත් අඩුයි. හැබැයි උඩට යනවල නම් කොහොම වේද කියලා හිතා ගන්න බෑ. හිතනවා උඩට යනවලලා පොඩ්ඩක් උලම් පාරක් එක්ක සීතලක් දැනෙයි කියලා. උඩට ගිහිල්ලාම තමයි බලන්නේ. ඊට කලින් අපි අපිට මේ දවල්ට මොනවද කන්න ඕන? දවල්ට අපි යනවා මේ කන් හිටන් ආවේ මෙතන තියෙන මේ පොඩි කඩේ තියෙන මේ පොඩි කඩෙන් කන්න පුළුවන්. ඒකවත් තියෙන මේ අද නෑලු. කඩේ වහලා ගිහිල්ලා. ඒක නිසා අපි කෝකරත් කියලා වෙලා සම්පෝෂ පැකට් එකක් කරන් ආවා මේ. ඒ බල සම්පෝෂ පැකට් එකට අරගෙන ඉල්ල වෙලා පල්ලෙහා අන්නතර පල්ලෙහා ගෙදරින් අපිට මේ ආච්චි අපිට මේක හදුන්නේ. මොකද්ද? පුතාලට මොනවද ඇහුව ඕන? ඊට පස්සේ මේ ඕනේ කියලා අපි ගියා මේ තේ එකක් කුණු කරගන්න ඕන කියලා එහෙම උණුතු ටිකක් පුළුවන් දියා. ගෙනත් දෙන්නම් කියලා ඉල්ලලා ඉක්මනට පුළා ඉක්මනට ගෙනත් දුන්නා. ඉතින් ඒක හරි හොඳ මිනිස්සු ඉන්න පළාතක් මේක. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න.
සුන්දර අත්දැකීමක් තියෙනවා. බදුල්ලට එන්න, බදුල්ලෙන් හස්තරට එන්න, හස්තරින් පිටමාරුව බස් එක ඇවිල්ලි වෙලා ලුණුගල කන්ද ගාව බස් වයින්. හරි. ඊට පස්සේ වෙලා අපි දවල්ට කාලා අපි කියන අපු එළවලු ටිකත් අපි පස්සරින් ගත්ත එළවලු ටිකත් හොදගෙන හන්ද නැගින්න පටන් ගමු. අපි යනවා වතුර පුරවන්න. තමයි තව එකක් අපි ගෙනත් තියාගත්ත එකක් මේ එන ගමන් ගත්තින් කඩෙන් ගත්තා ඔය වගේ බාස්කට් එකක් අපිට හොයාගන්න ඕනේ. ඒ නිසා මේ අපි මේක කරන් ආවා. අපේ කාලේ වයිල් කුක් බුක් හින්න ආන්න තමයි. මෙතන තියෙනවා මේ පොඩි වතුර පාර. ඒ වතුර පාරෙන් පුළුවන් අපිට මේ වතුර පුරව ගන්න. මේ අපේ කාලේ වයිල් කුක් බුක් පෙන්නන්නද? අපේ කාලේ වයිල් හලෝ මාෂේ. වැඩද? අපිත් කන හංගන. මෙතන එළවලු කපනවද? නෑ උඩින් ගම. ඕදන් විතර කරන්නේ. මෙයා එළවලු මෙතන හොදනවලු. ඒ ටිකන්නේ මචං. හොඳටම වැඩ යා. මේ සෙනුක මෙතන ඉඳන් සුපරීක්ෂණ කටයුත්ත කරනවා. මේ මං ගිහලා ඉතින් වතුර පුරවන් එන්න. එළවලු ඔය ඉන්නේ නා. වතුර පුරව ගන්න. මෙන්න මේ වගේ පොඩි වතුර පාරක් තියෙන්නේ. වතුර ගලා යන නිසා එහෙම ප්‍රශ්නයක් නැති නිසා මෙතනින් පුරව ගන්න පුළුවන්. වතුරේම ලොකු අපිරිසුදුතාවයක් කියලා දෙයක් නම් පේන්නේ නැහැ. ගලා යන නිසා එහෙම ලොකු ප්‍රශ්නකුත් නැහැ. Biar. මේකට මේ ලුණුගල කියනත් එක්තරා හේතුවක් තියෙනවා. උගන්ඩු මේ කන්දේ ගොඩක් තැන් සුදු පාටයි. තේනවද? සුදු පාටයි. සමහරක් ඒවා රෝස පාටයි. නේ. සුදු පාටයි. මේ සමහරක් ඇට තියෙනවා නේ. මේ වගේ නේද? මේ වගේ රෝස පාටයි. නේද? රෝස පාටයි. ඒ නිසා මේක රවන්න ලුණුගල කියලා මම වැටලා තියෙනවා. තව මේකේ මේ තියෙනවා පුරාණ කතාවක් තියෙනවා. ඒක අපි කන්න උඩ ගිහින් ඉවරලා කතා කරමු. ඒ බලන්නකො. ඊට ලොකු ස්ලොප් එකක් තියෙන මේ හරියේ පරිස්සමෙන් නගින්න ඕන. සපත්තු නැතුව නම් නගින්න ඉන්න එපා. මොකද ලිස්සනවා ගොඩක්. රිප්පු දාගෙන නගින්න හිතන්න එපා. ගොඩක් මේක ලිස්සන්න බලන්න. වැලි ගොඩක් ගල් ගොඩක් තියෙන තනි කරම ඒක පරිස්සමෙන් එන අය නගින්න මේක. Dutia. दो वीडियो का सेम आती है मालूम තියෙනවා මේ දවස්වල මේ පැත්තේ මිනිස්සු ගෝ මේ දවස්වල සම් මේ මාසෙම වගේ මැස්සෙත් නැහැ කියලා ඒ නිසා අපු ගස් පොඩ්ඩක් මැලවිලා තියෙන්නේ. අතා ලස්සනයි මේක.
මල් පිපිලා. හා? මොකද? හරි ලස්සනයි. හරිනේ. බෝවෙටියා තියෙනවා. අරත් එකත් වයිනස් ගස් තියෙනවා. සයිඩින් ලොකු ගස් ගොඩක් තියෙනවා. හරි ලස්සනයි. උඩාට අපි මෙහෙමින් හිටින්න. ඔව්. ඔල්ලඩි ගැම්මෙන් නගිනවා. සහයෝගීතාවෙන් නගිනවා. අරුණා උඩ නැගලිවලා ඉන්නවා බලාගෙන. යා. එක view point එකක් හම්බුණා. එක view point එකක් හම්බුණා. ඔය. එක view point එකක් හම්බුණා. හරියට පටන් ගත්තා. එතකොට පටන් ගත්තා. දැන් සීතල සුළඟක් එනවා. උඩාරින්. ලස්සනයි. සද්දෙත් හොඳයි. සීතල උලම් පාරක් එනවා. අද පොඩ්ඩක් මාන්සි වැඩි. මාන්සි වැඩි අවුන අතර නිසා. අවුලක් නැහැ කොල්ලන්ට ගාවක් නැහැ. යමු. නෑ අවුල නෑ මම. පුළුවන්. කොල්ලන්ට මාන්සි ඇදිලා. චොකලට් කනවා. මේන් ස්පොන්සර් ඕඩ් නෑ ස්පොන්සර්ස් ඕඩ් නෑ. චොකලට් කනවා. චොකලට් කනවා. මට කෑල්ලක් දෙන්න චොකලට් කෑල්ල. ලස්සන සුන්දර පරිසරයක සුන්දරත්වයේ ඉඳින ගම චොකලට් කෑල්ල. පළවෙනි පීක් එක ඉවර වෙන්න තා පොඩ්ඩයි තියෙන්නේ. ඔය ටිකත් ඉතින් අපි නගිමු. අද උම් පාරක් යනවා. ඉතින් දැන් කොයිද? නගිමු. පළවෙනි පීක් එකේ තොර වෙලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි පීක් එක. තාම නගිමු. නගිනවා. මෙහෙම ලස්සනයි නා. උඩ ගියාම කොහොමද තියෙයිද? දැන් උලම් පාර පොඩ්ඩක් සැර වෙනවා. අපි යමු උඩට. උඩම තියෙන චූටි දැනට කොහොම හරි යන්න ඕන. රෝස් පාට කල් තියෙනවා මේ හරි ගොඩක්. වගේ වෙන්නේ. අපි તો හොටල් එකේ බලමු. උඩ ගියාට පස්සේ 360 view එකක් තියෙනවා මේක. අන්තිම කොහම හරි. අපිට වටින් බලා ගන්න පුළුවන්. උඩ යමු.
මේක ඇත්තට ලොකු භයානකක් නෑ. වනාන්තරයක් නෙවෙයි තියෙන්නේ. සම්පූර්ණ ගලක් වගේ එකක් තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. ඔය පේනවනේ. එනේ සිමෙන්ති වගේ, සිමෙන්ති දාලා වගේ. ඒ තියෙන තනතරම් තිරුවානාගල් ත්‍රේදී. ඒක තිරුවානාගල්. ඒ නිසා ලොකු බයක් නෑ. හන්ද නැති නිසා සතුටුගේ විශේෂයක් නැහැ. නමුත් මේ කුළු මීහරක් ඉන්නවා කියලා වගේ පොඩි සලකුණු වගේ යන්න තිබ්බා. ඕල්ට මම ඉස්සරහට වෙන්න නැහැ ඒක. අර උඩ යමුවෝති. අපි බලමු. යමු උඩට. ආවදිනා. Veteran තියෙන්නේ. මේ veteran ඕනේ නේද? මෙහෙන් ගිහලා අර veteran තියෙන්නේ. අපි යන්න තියෙන්නේ මෙහෙම ගිහලා අර සුදු පාට තියෙන ටිකේ අතන උඩට යන්න කොන කුමාරි. කෙලින් යන්නේ දෙයක් නැහැ. මේ වටින් ගිහලා තමයි යන්නේ. තොල. ඔය පේනවද? අර නමුණු කුල තියෙනවා. අර හරිය නමුණු කුල අර. अब उड़ के लेट कथा करूँ हरिण पीक के वाल में हाइक करना बड़ा उड़ने की नमार ना मैं निहारी तो कोटे कैंप करने बोला की पता नहीं मेरे निहारी कैंप कर दिया ना कोटे कौन क्यों इतना में उड़ में हरक क्यों ना किया उड़ान में इतनी यार इतनी ना उड़ में हरक गया वैसे दिया ना वाकी का पिया पुट्टा तेर ना इधर और अतना कैंप में हमें मेटी गई मैंने निहारी मेटी कैंप करने बोला मेरा कैंप कर दिया कैंप कर लिया तमांगे ना बुझारा उसको मैदान में हिंदी नहीं पीना है कुछ लगी आ रही थी अडन ने बोतल है मैं मगर दिपा जल्दी कर दिया अम्मा फाइनस गागा एडियाक මෙතනත් කැම්ප් කරන්න පුළුවන්. ඉතින් ඒවට අතන මුදුන තමයි යන්න ඕන අනිවාර්යයෙන්. අන්න අතන මුදුනට. තමයි කැම්ප් කරන්න ඕන. දැන් මම අපිට මේ කෙලින් නැගින අමාරු නෝ ඉස්සෙත් එක්ක. ඒක මෙතන අර ගල් ටික ගිහිලි වෙලා අර බෑ තනින් ගහක් තියව කෙලින් මැද ගහ. ඔව් අන්න ඉතින් නැගිමු උඩට. ඔව් එහෙනම් මෙහෙම තමයි උඩට නැගින්නේ. එතෙන් ගිහිලි වෙලා මෙහෙම නැගින්නේ. तेरा अपना मैं गीला मैं गलती गीली वल्ला गीली वल्ला अरे तो तानी घागा और सेट करना अरे तानी घागा दी केली अन्नो तेरा अन्नो अरे कैंप करना पूरा करना अन्ने लगे कि हम तुम्हारा जी तीर नहीं है अब यहाँ कितनी उड़े मैंने तो मेरी और ना करें बोलो अरे बांधो और बेटे वास्तव में अतना वाला कुलू मैं उड़ती ना वाला कुल टी के हिवनाले बैठले तीन अरे खानदर लास्ट ना ये अरे अतना खानदाई अरे टी की अरे वाला कुल वाली हिवनाले बैठला බණ්ඩෝ මේ මේකේ චූටි ලස්සන මල් තියෙනවා නේ. තාමත් අර හැමතැනම වගේ මේ සුදු පාට ගල් තියෙනවා. ඒකයි මේ ලුණු ගල කියලා කියන්නේ මේකට. බණ්ඩෝ අර හැමතැනම තියෙනවා. කහ පාට නේ.
මෙතනක් තියෙනවා. අතන රතු පාට ගහක් තියෙනවා. ඒක කොච්චර සුන්දරද? අනු මේ ගස් තියෙනවා අතරවල. ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා. උඩට බැලුවම පස්සේ උඩ තව ගස් තියෙනවා. බෝවිටිය තියෙනවා. ඒකට ළඟ කහ පාට තියෙනවා, රතු පාට තියෙනවා. එක එක જાතියේ ගස් තියෙනවා. මේ බණ්ඩු කොච්චර ලස්සනද? කොච්චර සුන්දරද? මේ සුන්දර අත්දැකීම් විඳින්නවත් එන්න. මම කියන්නේ. තවුරුට ගිහලා බලමු අපි. අල්ලල සුන්දරත්වය වගේම අර ටිකට අපි තියෙන සුන්දරත්වයත් අපිට බලන්න පුළුවන්. උඩට යමු ගිහලා බලමු. ආවෝ හැමත් ඉන්නවා වගේ නේද? මේ තියෙන්නේ. ආවෝ ඉන්නවා. ආවෝ ඉන්නවා. යමු. අපි අනිත් කටිය නම් ගියාම හිතන්නේ ගාඩ. අවදාම මේ තාම ළඟ ඉන්නේ අයියෝ. උඩ යනවා අපි යනවා. අපි ඉස්සෙල්ලා ෂොප් කරන කාර් තියෙන්නේ. අතර තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ මෙතෙන්ට එමු කියලා. අපි දැන් එතන. ඕම පොඩ සයිඩ් එක. ඔයාලට ඇහෙනවද මේ හුලම් සද්ද? අපි දැන් ඉන්නේ මුදුල් කියන හුලම් කපොල්ලක. ආද පුතු සද්දයක් ඇහෙනවද? සම්පූර්ණයෙන් කියලා ඔක්කොම ගස්වල එකතු වුණාම පස්සේ සද්දයක් එන්නේ. මෙහෙම සද්ද. ඒ ඔක්කොම ගස් එකතු වුණාට පස්සේ වෙලා කොච්චර ශබ්දයක් එනවද කියලා හිතන්නේ. ඒක මෙතන ඉඳලම බලන්න ඕන. යා හොරා. එවන්නු බෝවිඩියාම නතර මැද මේ වගේ ලස්සන පාසික් තියෙනවා නේ හරිම ලස්සනයි පාසික් හැමතැනම නැහැ තනින් තන තමයි ගොඩක් කරලා තියෙන එක ඉතින් අමුතු ලස්සනක් තියෙනවා උතන හරි ගහේ ලස්සනයි වතුර මොදි එමාශය සහ තවත් පිටද අද රැට කෑම එමාශය ඊ මගේ බෝතල හරි අදට තම්බන්න ඕනද ඇතිනේ ඒක ආයෙ වල ගල්ලුව ගන්න දැන් මම මොකද කරන්නේ මචං ගහන්න ඕන බා මොකක් කරන්නද දැන් එනවා දැන් මචං හාල් ටික ගන්න ආයෙ මේක පාරේ බාර දෙනවා හාල් ටික උදන් අදුවන් පස්සේ කොවත් එකෙන් ඔය පාරේ වල නැත්තම් මේ වතත් ඉතින් මේ වේසකර දවසක නිමාවක් අපේ අවාසනාවටද එන කිසිම අවාසනාවක් දන්නේ නැහැ අද සන්සෙට් එකත් බලා ගන්න බැරුණා අපිට. අපි ඉතින් ටෙන්ට් එකක් ඇස්ති කරලා රෑ කෑම එකක් තුවාගෙන ඉවර කරගත්තා. දැන් ඉතින් රෑ කෑම එක තමයි හදාගෙන කන්න හදන්නේ. අපි දවල්ට කන්නත් බැරුණානේ. ඒ නිසා මේ රෑ කෑමට අද තරිඳු චෙෆ් ඇරෙන්න අනිත් තුන් දෙනාම හදලා සෙනුප ගෙවිඳු සමාජයේ ඔක්කොම කට්ටියත් එකතු වෙලා හදලා තිබ්බා. හොඳ රයිස් එකක් මොන වෙනවද? රයිස් එක මරු රයිස් එක. රයිස් එකේ තියෙන චිකන් තියෙනවා, සොසේජස් තියෙනවා. මරු. බොහොම ස්තුතියි, බොහොම පිං. දැන් ඉතින් කන්න බලයි තියෙන්නේ. කමු.
අද්දෙක් ගල්ලලා හිතල ඒකයි මම කියන්නේ දීපා. හිතල නිසා අද්දෙක් ගල්ලලා. වචන කියන්නේ නැහැ. ඉන්ටර්නෙට් කූල් වෙලා නේ. අඩෝ. ඔව් හරි බා. මේ වහ. දිනුනා බා. මුළු ගහ ගන්නද? නව ගන්නද? මේ වහපන් බා. පේන්නේ නැහැ. ෆොටෝ එකක් ගමු. ඇත්තටම ඒ මාර රහය මෙතන. පිරාට රහය. බොහොම තුන් පිරාට රහය. පිරන්න නැත් රහය මේ රහය. ටිකටම රයිට් එකේ දෙමුන රහය බා. මාරම රහය. ඇත්තටම මේ කොහොමද සන්සෙට් එක නැතත් දැන් තියෙන view එක මට අතරම කැමරාව අතින් අල්ලන් ඉන්න බෑ. හිතරම මට සීතල ටයිම් එකක් ගහනවා. මේ නමුත් මේ රස්තර නොපෙන්න ඉන්න බැරි කමටයි මේ පෙන්වන්නේ ඉතින්. කොහොමද සුන්දර පස්තර නගරය. අර පැත්තෙන් තියෙන. ගහනවා හොඳටම. වටේම ලයිට් දාලා දෙනවා. නමුත් මේ පැත්ත තමයි ලස්සන ගේන්නේ. වටේම පේන අලුකොඩම. වතුරේ ගොනු වෙනවා. දැන් ඊයක් පොඩ තමයි හදන්නේ. වතුරේ ගොනු වෙන ගමන් ඉතින් මේ දැන් නම් හැබැයි බලාකුළු ටික නම් ඉවර දැන් 8යි කාලෙට පිටු වෙන තමයි ඉන්නේ. මෙහාට මාර ලස්සනයි. ඉතින් කොහොමද ඔයාලට මොකද හිතෙන්නේ දැන් මේ කන්ද ගැන? බලාකුළුත් නැහැ. මිස්ට් එකත් අඩුයි. ඈතින් පොඩියට මිස්ට් එක තියෙනවා.
ඔයාලට මොකක් පේනවද අර පාරක් පේනවද? එතන පාරක් තියෙනවා. මෙහෙම ඇවිල්ලා පාර. මේ පාරේ යනවා පීස් ඇල්ල කියන පැත්තට. පීස් ඇල්ල බලන්න යනවා අන්න ඒ පාරේ යන්න පුළුවන්. තව ඔය වගේ මේ කඳු වලල්ලක් නෙමෙයි තියෙන්නේ වටේට. වටේට තියෙන්නේ සම්පූර්ණම කඳු වලල්. ඈතින්ම තියෙන්නේ කඳු වලල්. මේ වලල්ලේ සම්පූර්ණම ඔය පටන් ගන්න ගංගා අනිවාර්ය කන්දක් කියුතින් එතන තියෙනවා එක්ක ගංගාවක් පටන් ගන්න. නැත්තම් වෙන මොකක් හරි ඇල්ලක් පටන් ගන්නවානේ. ඒක අපි කතා කරමු. එතකොට ඒ ඇලි ටික නම් ටික ඒ කඳු තියෙන්නේ මේ පරිසරයේ තියෙන අපි මං එනකම කිව්වනේ අර මේකට මේ වගේ ගල් තිරවානා ගල් වලින් අර මේ ඇයි මේ කන්දේ මේ නම තියෙන්නේ කියලා අපි ඒක ගැන වැඩි දුර කතා කරමු. ඒතකොට මේ පරිසරයේ ජෛව විවිධත්වය ගැන අපි කතා කරමු නේද? ඉතින් හරිම සුන්දරයි. මම කියන්නේ ඕගොල්ලෝ දෙන්න ඇවිල්ලා බලන්න. අතනක් තියෙනවා view point එකක්. අර අතනක් view point එකක්. පල්ලෙහාත් view point එකක් තියෙනවා. අපි යමු දැන් තේ එකක් බොන්න. දැන් නම් අවුව වැටෙනවා. නමුත් අර සීතල ගතිය නම් අඩු වෙලා නැහැ. ලාවට වගේ සීතලක් තියෙනවා. අපි තේ එකක් බොමු. ඊරායිවෙත් අපේ හිමාශය අද උදේටත් ඉතින් යන්නේ ඉතින් හිමාශයම තමයි තේක හදන්නෙත් හිමාශය එක පිටියාර දාන්නත් පුරුදු වෙන අතරතුරේ අවුරුද්ද ළඟයිනේ පිටියාර දාන්න යනවනේ මේ පාර කියනවා කියලා කිව්වනේ මට පිටියාර අර මෙහෙම කරගෙන කොල්ලගේ ඔළුවත් මෙහෙම කරගෙනවා අපි තේ කරන් හම්බුණා. තියනවා. බලමු. ඔය මාසෙගේ ජීවිතය අසල. මාස රසයි ඈ. ඉතින් මෙහෙම බීලා වැඩක් නෑ නේ මේ කන්ද මුදුරට ඇවිල්ලිවලා. වටේ පිට ලස්සන බල තේක බොන්නවද? තේක ඉතර සුන්දරත්වයේ උපරිම තලයට විදින්න ඕන. කොල්ලෙක් කිය ලොකු භාෂාවල කීපයක් විතර කන්ද මුදුරට ආවම කිරිබලා දන්නවද සම්බන්ධ? අපි ඉතින් දැනකට යම් බලන්න. එයිලා හරි වෙන්නේ නෑ. ටී කූප්පෙකුත් එක්ක මේ වගේ view එකක් බලාගෙන අපි ඉතින් තේක බොනවා. ඇත්තට පිඹින්න ඕනක් නෑ. අර මේකේ තියෙන අර සීතල ගතිය නිසා කොච්චර රස්නෙවත් ඉක්මනට ඉවරලා මේ තේ එකක් උනත් නිවෙනවා. ඊයේ බත් එක උනත් අපි බෑපු ගමන් කන්න පුළුවන් වනේ මේ අර ලොකු රස්නයක් නෑ දැනෙන්නේ. සීතල නිසා අර ටග්ගාල ඉක්මනට ඒක මේ වෙනවා. මේ වෙනවා. ඉතින් තේ ගණන් බීලා ඉවර කරා. ඉතින් බඩගින්න පොඩ්ඩක් තියෙනවා. මොකද අපි ඊරායි කලින් කෑව නිසා අපිට පොඩ්ඩක් බඩගින්න. දැන් ඉල්ල උයන්න ඕන. ඔලිවල්ලා දවල් වෙන කලින් අත් කන්දායි පහින්නත් ඕන. අපිට ආයෙත් දෙන්න කොච්චර තියෙන හවසට රැට වගේ තමයි හම්බෙන්නේ. දැන් නම් අර මුදුන් ගතිය සම්පූර්ණ වගේ ඈත් වෙලා ගිහිල්ලා අසන්ට පැහැදිලි වෙලා තියෙනවා මේකෙන්ද. දවල් වෙන කලින් බහින්න ඕනේ හේතුව තමයි අර හරි අර ඊට ගොඩක් සීතලයි. සීතලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙන නිසා දවල් වෙද්දී අපිට අර රස්නේ ගතිය වැඩි වෙන්න පුළුවන්. දැන් තමයි එහෙමයි. අර අස්සන් කියන ගල් වලින් මේ බිරිඳුවක් වගේ නිකන් අර දහණය වෙනවා වගේ
පේනවා අපිට. අර බලන්නකො පේන කැමරාවට නම් පේන එකක් නැති. මොකද අපිට පියදෙසට නම් පේනවා අතන මේ ගල් අපිලා ඉඳලා අර දරුවක් වගේ තහනේ වෙනවා වගේ පේනවා. ඉතින් අපි යමු. ගිහිල්ලා අපි උදේ කෑම එක හදාගමු. අපි ඉතින් මාසෙ ඉන්නවනේ දැන්. දැන් අපි මාසෙට උදව් කරමු. දැන් රස්නේ කියලා වෙලා ලොකුවරම් දෙන්නේ නැහැ. මොකද අර උලම් පාරක් එන නිසා උලම් පාර ගැන විශේෂයෙන් කියන්න ඕන. ඊය රැන නිසාම අපි සමුලිස උලම් තිබ්බා. මොකද අපි ටෙන්ට් එක අපි උඩමනේ කඳුරු දැන්නේ. ඒකට වෙලා අර කඳුරු ටෙන්ට් එක පොඩ්ඩක් උලම් ගැන ගතියට පොඩ්ඩක් අමාරු නා මේ අමාරුයි. ඒක අපි හදාගත්තා. අවුලක් නැහැ. කවුරුත් කරද්දක් නැහැ. ඔගොල්ලෝ පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මේ කඳවුරු බඳින්නන්ට කියාපු කන්දක්. එන්න. කඳවුරු බඳින්න. මේ සුන්දරත්වය අත්විඳින්න. ආරම ලස්සන. ඒ ආරාධනාවත් එක්ක අපි යනවා අපේ උදේ කෑම එක හදන්න. අපි උදේ කෑම කරන් හදලා ඉවරයි. දැන් තියෙන අපිට කන්න තියෙන්නේ. උදේ කෑම එක කියලා මහ ලොකු දෙයක් හැදුවේ නෑ. ශනික පඩස් නූඩල්ස් නැද්ද? ශනික පඩස් නූඩල්ස් හැදුවා. ඉතින් මේ කන්න තමයි හදන්නේ. එකනේ අපිට යාරුපු ගාල් තුර අපේ සෙනුප එකක් ගැලලා තියෙන ප්‍රතිචක්‍රීකරණය පයිසලට හානි දාක නොවන යාරුප්පක් තියෙන්නේ. අපිට ඉතින් ඉබෑ අපි කෙලින්ම හදපු වන්දනම දාගත්තා. වාචෙත් එක කන්න තමයි දැන් හදන්නේ. ඔව්. ඒකත් අපි ගන්නේ මෙන්න මේ වගේ සුන්දර view එකක් බලාගෙන. කම් අපේ බලව හැමාසගේ නූඩල්ස් එක. හරිද? අද ඊයේ රාතයි අද උදේටයි අද උදේ 3කටයි සම්පූර්ණම ඔබ ටිකට තමයි රස දුන්නේ. බොහොම ස්තුතියි. බොහොම පිං. වැඩියෙන් හරියන්නත් ඕන. අපි උදේට නම් කාලේ ඉවර කරා. මේ බල්ට් එකත් අපි හොදගත්තා. දැන් අපිට තියෙන්නේ පහළට යන බල්ට් එක පැක් කරගන්න. දැන් සමාසනකින් තියෙන පැක් කරන පටන් ගන්න තියෙන්නේ. මේ පැත්තෙන් නියුදු කර පටන් ගත්තා. යනවද? යන්න. හරි චලන සරණයි. ඉදාරේ. එන්න සරණයි. අපි ටික පලා කැන්සර් වගේලා යන්න හදන කට්ටිය. අපි දැන් යනවා. අර යන්න හදන්නේ. එයාත් ලොග් එකක් කරනවා. හරි අපි පැක් කරමු. අපි ඉතින් ටෙන්ට් එකත් අයින් කරලා අපි හිටපු තැන බිමත් ඔක්කොම සුද්ධ කරලා ඉවර කරා. දැන් බලන්නකො අපි හිටපු තැන අපි හිටියේ නෑ වගේ තියන්නවා. මෙතන අපි දැන් මෙතන තමයි ටෙන්ට් එක ගැහුවේ. මෙතන ටෙන්ට් එක ගැහුවා. එතකොට ඉවරලා අපි මෙතන තමයි අපි ඊයේ සහ අද උදේ මෙතන තමයි ඒකත් අපි නිවලා ඔක්කොම කරලි වෙලා කිව්වා අපි මේ දරගෙන ආවා මේ පාවිච්චි කරන්න නම් නෑ උනාට ඒක නිසා අපි දර ටික මෙතනින් කිව්වා ආයි පස්සේ කවුරුට එනව නම් ඉක්කනට පාවිච්චි කරන්න පුළුවන් නිසා හරි දැන් ඔයාලට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපි දැන් ඉන්නේ මහා සුවිශේෂී තැනක මොකද මම එහෙම කියන්නේ ඒක 360 view එකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ එතකොට මේ පැත්තෙන් බලන්නකෝ මේ පැත්තෙන් තියෙනවා නමුනුකුල කඳු වැටිය යන්නේ බදුල්ල කිව්වහම පස්සේ වෙලා අමතකම කරන්න බැරි තැනක් තමයි මේ නමුනුකුල කඳු වැටිය කියලා කියන්නේ. බලන්න නමුනුකුල නම වැටලා තියෙන්නේ කුළුණු 9ක් තියෙන නිසා මේකට නමුනුකුල කියනවා. බලන්න
2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? ඔන්න ඔය 9 නිසා තමයි නමුණුකුල කඳුවැටිය කියන්නේ. එතකොට එතනින් මම පල්ලෙහාට ආවම පස්සේ ඔයාලට ඊයේ රෑ මතකද මම පෙන්නුවා ලයිට් එක නිකන් කණා මැදිරි එළිය වගේ ලයිට් ගොඩාක් තියෙන තැනක්. ඒ තමයි මේ පස්සර සුන්දර පස්සර නගරය. මඩුල් සියම වගේ යන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පස්සර ටවුන් එකට වෙලා තමයි යන්නේ. එතකොටලා එහෙම මේ පැත්තෙන් උඩට ගියාම පස්සේ වෙලා ඔයාලට පේනවා කඳු දෙක අතර මැද්දෙන් යච්චුටි ගලක් ප්‍රපාතයක් වගේ තියෙනවා. ඒ තමයි බඹරගල පතන. බඹරගල පතන පැත්තෙන් මේ පැත්තට ගියාම මේ පැත්තට ගියාම පස්සේ වෙලා තියෙන අර කඳු දෙක අතරින් පියවැසරලම් පේන්නේ නැහැ. ඔතනින් එහා පැත්ත ඇල්ල ඊට පස්සේ වෙලා ඇල්ල නගරය සම්පූර්ණයෙන්ම පේනවා. ඇල්ල නගරය තමයි එතනින් එහා පැත්තේ තියෙන්නේ. පියවැසර මැදින්. ඒ තමයි එක පැත්තකට පේන කඳු ටික. දැන් අපි හෝමම ඉල්ලිවලා දකුණු පස්සට හැරෙනකොට නමුණුකුල කඳුවැටියේ කෙළවරේම යට හරියට තියෙන ෆැක්ටරියක්. ඒ ෆැක්ටරිය තමයි තල් ගහට යන ෆැක්ටරි එක. ඒතකොටලා බදුල්ල නගරයට ඉරපායන ඉතින් ලුණුගලටත් ඉරපායලා නමුණුකුල කඳුවැටියටත් ඉරපෑවුවට පස්සේ තමයි බදුල්ල නගරයට ඉරපායන්නේ. ඒක නමුණුකුලෙන් පස්සේ වෙලා අපි හෝමම මේ පැත්තට ආවම පස්සේ වෙලා මෙතන තියෙනවා කඳු දෙකක V shape එකේ තියෙන ලස්සන දෝනාව. මේ දෝනාව දිගේ ගලාගෙන යනවා එක්තරා ගඟක්. ඒක ගැන පස්සේ කියන්න. ඔයගොල්ලෝ අර අතර තියෙනවා අතනින් අර කළු පාට හරිය තියෙනවා මේ ලංකාවට හරි විශේෂයි. ලංකාව කියන જાතිය හරි මාර ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ හරි තියෙනවා එක්තරා ගම්මාන. ඒ ගම්මාන පැය කිහිපයකට තමයි ඉරේලිය වැටෙන්නේ. හරි දුෂ්කරයි. ඒ ගම්මේ නම තමයි කොහිලාවල ගම්මාන. කොහිලාවල ගම්මාන තමයි ඒක. එතකොට ඒ ගම හරිම දුෂ්කරයි. පාසල් එහෙම දුෂ්කරයි ගොඩක්. ඒ අය තමන්ගේ අවශ්‍යතා වුණා සපුරා ගන්න මෙන්න මේ කඳු දිගේ යන්න ඕන මෙන්න මේ පැත්තට නාව. තාම මේ පැත්තට ආවේ නැති නිසා මම මේ සම්බන්ධ කතා නොකර ඉන්න. මේ පැත්තින් මේ දැන් ගඟක් යන කිව්වනේ මම මේක මැදින් ගඟක් ගලාගෙන යනවා. ඒ ගඟ තමයි ලොග්ගල් ඔය තමයි මෙතනින් යන ගඟ. ලොග්ගල් ඔය. මේ ලොග්ගල් ඔය මුලින්ම හැදෙන්නේ පස්සර නගරේ. පස්සර නගරයත් හරි විශේෂයි. පස්සර නගරයෙන් එකතු වෙන ජලය මේ පැත්තට යන්නේ ලොග්ගල් ඔයට. මේ ලොග්ගල් ඔය එකතු වෙන SSG වලට එකතු වෙලා SSG වලට එකතු වෙලා ඊට පස්සේ මහවැලි ගඟ තමයි පෝෂණය කරන්නේ. එහෙම ගිහලා මුහුදට වැටෙනවා. ඊට පස්සේ වෙලා පස්සර ටවුන් එකෙන් මේ පැත්තට යන්නේ මැණික්ගම. මැණික්ගම මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් මාතර පැත්තට කතරගම බුත්තල මේ පැත්තෙන් මුහුදට වැටෙනවා. ඒ වගේම හරිම සුන්දර ස්ථාන තමයි මේ පැත්ත. ඊට පස්සේ අපි ඒ දෝනියෙන් දකුණු පැත්තට ආවර පස්සේ වෙලා මේ තියෙන්නේ මඩුල් සියම කඳුවැටිය. ඒක ඉවර වෙන්නේ මඩුල් සියම view point එකෙන්. අර කොහිලාවල ගම්මානේ ඉන්න මිනිස්සු ටික තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න මේ මඩුල් සියම හරහා කිලෝමීටර් 8ක් විතර එන්න ඕන තමන්ගේ අවශ්‍යතාව ටික සපුරා ගන්න. එහෙමම මේ පැත්තට ආවම පස්සේ මෙතන තියෙනවා ලුණුගල වගේම තවත් කඳක්. මේක මම කියන්නේ කඳු වලල්ලක් මේක. මේක කන්දෙන් කන්දට සම්බන්ධලා තියෙන්නේ. මේ කඳු වලල්ලේ එක කන්දට මාරු වෙන්න පුළුවන්. ඒකත් මේ ටිකේ හැබැයි ලුණුගල කන්ද වගේම තමයි මේ දැන් ඉන්න කන්ද වගේම තමයි මේ ටිකෙත් සුදු පාට ලුණු වගේ ෂේප් එකක් තියෙනවා. ඒ තර හරියට නෝටලා කොළ පාට හරිත පැහැයෙන් ලස්සනට බබලලා තියෙනවා එතන. නමුත් මාර ලස්සනයි. මේ වගේ තැනකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න තින් කරන්න ඕන. හරි වාරෙන් ඔයාලත් මේ වගේ තැනකට එන්න. මේ මෙතෙන්ට මෙන්න ඕනේ නැහැ. මේ වගේ ලෝන් ට්‍රාන්ස් හැන්සලා බදුල්ලේ සංචාරය කරනවා නම් කියන්නේ බදුල්ල ප්‍රධානම කඳු වර්ග තුනක් තියෙනවා. එකක් මේ පැත්තෙන් නමුණුල් කඳ, අනිත් පැත්තෙන් හබුතලේ කඳ, අනිත් එක තමයි මඩුල් සියම කඳුවැටිය. ඔය කඳුවැටි තුන තමයි බදුල්ල නගරයේ තියෙන විශේෂිතම කඳුවැටි තුන. ඔය තුනේ කඳුරු බඳින්නන්ට විශේෂයෙන්ම ආසාවල් ඇති කරන ස්ථාන. මොකද මේ තියෙන ලක්ෂණ දැක්කාම පස්සේ මේ තියෙන ලක්ෂණට ඇබ්බැහිලා. ඒ තරමටම ලස්සනයි. ආරත් එන්න, ඇවිල්ලා බලන්න. අර හරියෙන් තියෙන මොන්රාගල පැත්ත මේ පල්ලෙහා පාරලෙන් පීසල්ලට යන්න පුළුවන්. ඊට පස්සේ වෙලා අර පැත්තෙන් යන මාර්ගය යන්නේ මොන්රාගල දිහාවට. මොන්රාගල පැත්ත නම් පේන්නේ නැහැ. හොඳටම මෙතනින් කියනවා. හොඳටම දැන් ඉරේලිය පැත්තට තියෙන්නේ. අපි ගමන අවසන් කරලා මෙතනින් නවත්වන්න හදන්නේ.
අපි නැවතත් අපි කොහෙන්ද පටන් ගත්තේ? අද මේකද? අපි නැවතත් අපි බහැපු ස්ථානවලම ගමන් කිරීමටයි හදන්නේ. අතර පල්ලෙහාට රහම යන්න ඕන අපි. අතර පල්ලෙහාට. හරි. අපි එන ගමන ආරම්භ කරමු. කොල්ලෝ ටික ඉන්නවා. දැන් යවන්න තියෙන්නේ. හරිද? යා. හන්දේ අවසානයේ දක්වා හැවිල්ලා හමාරයි. තව පොඩ්ඩයි තියෙන තව මීටර 50ක් වගේ. අපි දැන් මෙහෙට බහිනවා. අපි මුලින්ම පණ ගත්තා වගේ තියෙන අර චුඩි චුඩි ගස්වල අනේ ගස් තියෙන කැලේ ගාවට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අන්න අතර තමයි පාර තියෙන්නේ. මහලු කුදුරක් නැහැ තව. එනවා කට්ටිය පස්සේ. අපි කමුද? මිනිස්සුරේ බය. නෑ නිවන නෙවෙයි මම දන්නේ මම මතක. ඔයගොල්ලෝ මේ ගස්වල නමක් දන්නවනම් කමෙන්ට් කරන්න බලන්න. මතක නැතර. ඔව්. ආදරණීය නුවරඑළිය නගරයෙන් සහ ලස්සන ලුණුගල කන්දට සමුදෙන්නයි මේ හදන්නේ. අපි පල්ලෙහාට දැස්සා පල්ලෙහාට බලනකොට හොඳටම මහන්සිලා හිටියේ. ඒකට මෙන්න මේ මෙතන තියෙන ඇලපාර මෙන්න මේ ඇලපාර පල්ලෙහා මෙතනින් වෙල්ලි මෙතනින් පල්ලෙහා තියෙනවා මේ යතන දියත් එක්කම පොඩි වලක්. අනේ වලින් ඔයගොල්ලන්ට හොදගන්න පුළුවන් අතර පිල්ලකුත් තියෙනවා. වතුර ප්‍රශ්නයක් නෑ. එහම හොදගන්න පුළුවන්. දැන් අපි නම් හොදගෙන ෆ්‍රෙෂ් වෙලා ඉන්නේ. නමුත් මේ දැන් අපි මේ නගිනකම් හොඳට අවුව තිබුණනේ. මේ දැන් පොඩ්ඩක් කරා හරිය මේ කලිවිදන වගේ වෙනවා වගේ තේරෙනවා. වහිත් දන්නේ නෑ. මේ ටිකෙන් පායව කියන නිසා අද සමහරට වහින්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි නම් ඉතින් බැස්සා. දැන් අපි ගෙදරන් තමයි තියෙන්නේ. නැවතත් සීත කඳුකරේ සිට ගින්ගන් නදී තීරයට නැවතත් මෙවැනි වගේ සංචාරයකින් හමු වෙන තෙක් බලාගෙන ඉන්න. අපි ටික රෙඩිලා ඉන්නේ. ඔක්කොම චේන්ජ් කරන් ඉන්නවා ඉතින්. යන්න තමයි තියෙන්නේ. හරියන උත්සන්නයි ඔක්කොටම.